අද මම කතා කරන්න හිතුවේ ඇත්තටම විවාහ වෙන වයසේ දුවෙක් හෝ පුතෙක් ඉන්න ආදරණීය දෙමාපියන්ට. මේ වෙනකොට ඔබේ දුවට හෝ පුතාට සහකාරියෙක් හෝ සහකාරියක් හම්බෙලා ඇති. නැත්තම් ඔබ ඇයට හෝ ඔහුට ආදරණීය මනාලයෙක් හෝ මනාලියක් හොයන ගමන් ඇති. ප්‍රධානම දේ තමයි තරුණ වයස දරුවෙක් ඉන්නකොට අම්මලා ලොකු මානසික පීඩනයකින් ජීවත් වෙනවා. මගේ කෙල්ල මගේ කොල්ල කවද්ද කසාද බඳින්න කියලා. ඔව් දරුවෝ කසාද බඳින්න ඕන. හැබැයි දරුවෙක් විවාහ වෙනකොට නැත්තම් මේ වෙනකොට ඔබේ දරුවාට සහකරුවෙකු මුණ ගැහිලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ හම්බෙන සහකරුවා හම්බෙලා තියෙන්නේ යම්කිසි කාලයක් ඇසුරු කරලා වෙන්න පුළුවන්. එතකොට කිසිම කෙනෙක් විවාහ වෙන්නේ නැහැ කවදා හරි දවසක මම දික්කසාද වෙනවා කියන අරමුණේ. අපි ගාවට ගොඩාක් වෙලාවට තවන දරුවෝ එනවා මට මගේ හස්බන්ඩ් එක ජීවත් වෙන්න බෑ මට මගේ වයිෆ් එක ජීවත් වෙන්න බෑ මම දරුණු මානසික පීඩනයකට ලක් වෙනවා ඕම් නිසා මට ඉන්න බෑ නමුත් මට ගෙදර යන්න විදිහක් නැහැ මගේ අම්මා තාත්තා වයසයි. ඒගොල්ලන්ට මේක මානසික පීඩනයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේක කොහොමද දරාගන්න එක දන්නේ නැහැ. මට කියන්න ලැජ්ජයි. අපේ නෑදෑයෝ හරි නෑ අපේ නෑදෑයෝ හොඳ නෑ මට hina වෙන්න බලාගෙන ඉන්න මගේ යාළුවෝ මට hina වෙන්න බලාගෙන ඉන්නේ. වගේ දේවල් අපි ගාවට ඇවිල්ලා ගොඩක් වෙලාවට කියනවා. ඉතින් මේ පුංචි පණිවිඩය විවාහ වෙන වයසේ දියණියක් හෝ පුතෙක් ඉන්න ආදරණීය ඔබට ඔබේ දරුවාට විවාහ වෙන්න අවශ්‍ය පරිසරය සකසා දෙන්න. හැබැයි විවාහයට කලින් දවසේදී ඔහුට හෝ ඇයට කියන්න පුතේ කවදා හරි ඔයාට හිතුනොත් ඔයා මේ යන කෙනා ඔයාව ආදරෙන් බලාගන්නේ නැහැ කියලා. ඔයාගේ විශ්වාසය බිඳිනවා කියලා. ඔයාට රිදවනවා කියලා. එයත් එක්ක කතා කරන්න. හොඳින් ඉන්න උත්සාහ කරන්න. හැබැයි ඔයාට දරා ගන්න අමාරුම නම් ඔයා නැවත අපි ගාවට එන්න. අපිට ඔයා බරක් නෙවෙයි. ඒ වගේම ඔබ විවාහ කරලා දෙන ඔබේ දියණිය හෝ ඔබේ පුතුණුවන් බාර ගන්න. ඒ මනමාලිය හෝ මනමාලයට කියන්න. පුතේ කවදා හරි මගේ දුවත් එක්ක ඔයාට ඉන්න බෑ කියලා හිතනවා නම් මගේ පුතත් එක්ක ඔයාට ඉන්න බෑ කියලා හිතනවා නම් කිසිම ගැටලුවක් නැහැ. එහෙම වෙන්න පුළුවන්. දෙන්න කතා බහ කරලා සුදුතාවය හදාගන්න හදන්න. එහෙමත් ඉන්න අමාරු නම් ඔයගලන්ගේ personalities attitude change කරගන්න ඔයගලන්ට අමාරු නම් පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. නැවත මගේ දුව මගේ පුතා ගෞරවාන්විතව අපි ගාවට එවන්න. ගොඩාක් වෙලාවට මේක වෙන්නේ කාන්තා පාර්ශවයට. දුවලා හරි අකමැති තමන්ගේ අම්මලාට දුකක් දෙන්න දරාගෙන ඉන්නවයි හින්දා අමාරු තැන් අල්ලගෙන ඉන්නවා මගේ අම්මයි අප්පච්චි පව් මගේ තාත්තා සනීපෙන් මගේ තාත්තා heart patient කෙනෙක් මගේ අම්මා හරිම ආදරණීය කෙනෙක් දරා ගන්න බෑ මේ දේවල් වුන්ට කියලා. වෙන්න පුළුවන් මොකද ඔබ විවාහ වෙන්නේ නැවත දික්කසාද වෙන්න බලාගෙන නෙවෙයිනේ. ඒ හින්දා ඔබට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මේ පණිවිඩය ඔබේ ආදරණීය දෙමව්පියන්ට ඔබට විවාහ වෙන වයසේ දුවෙක් ඉන්නවා නම් පුතෙක් ඉන්නවා නම් මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඒ විශ්වාසය ඒ විදිහට රැකගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා දරුවට අනිවාර්යයෙන්ම කියන්න. කවදා හරි වාට හිතුනොත් මේ කසාදේ හරියන්නේ නැහැ කියලා. අපේ ගෙදර ඔයාට හැමදාම දොරවල් ඇරලා තියෙන්නේ. ඔයාට ඕනි වෙලාවක අපි ගාවට එන්න පුළුවන්. අපිට ඔයා බරක් නෙමෙයි. ඔයාට සුවාදීනව ජීවත් වෙන්න අපි උගන්වනවා. අනිවාර්යෙන් ඔබේ දරුවා විවාහ වෙන්න කලින් ඇයට ඔහුට සුවාදීන පෞරුෂත්වයක් හදලා දෙන්න. එතකොට ඇය දන්නවා ඇය ඇත්තටම ජීවත් විය යුත්තේ කොහොමද? ඔහු දන්නවා ඔහු ඇත්තටම ජීවත් විය යුත්තේ කොහොමද කියන එක. දික්කසාදයේ ලැජ්ජාවක්ස දකින්න එපා. මොකද දෙමාපියෝ දෙදෙනා නැත්තම් ඔබේ විවාහක යුවළ තමන්ට ජීවිතයේ උරුම ජීවිතේ ලැබෙමින් නෙවෙයි නම් ජීවත් වෙන්නේ. මානසික පීඩනයක නම් ජීවත් වෙන්නේ. හොඳම දේ වෙන් වෙන එක එකට ඉන්නවට වඩා. මේ පණිවිඩය ආදරණීය දෙමාපියෝ ඔබට ඔබේ දියණියට හෝ පුතාට විවාහ වෙන දවසේ කියලා යවන්න. ඔයාට ඉන්න බැරි නම් ඔයාට ඕන වෙලාවක අපි ගාවට එන්න පුළුවන් කියන එක. කවදාකවත් කියන්න එපා. ඔයා බැඳලා යනවා. ඔයාට මේ ගෙදර එන්න බෑ කියන එක. මොකද දරුවෙක් කවදාකවත් හේතුවක් නැතුව දික්කසාදයකට යන්නේ නැහැ. ඉතින් ඔබේ ආදරණීය දරුවාට විවාහය සඳහා හොඳ කෙනෙක් හොයලා දෙන්න. නමුත් මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ ඇයට ඔහුට කියලා දෙන්න. ඉන්න බැරි නම් එන්න කමක් නැහැ. අපිට ලැජ්ජාවක් නෙවෙයි ඒක කියන එක.